දවසක් සියලු දෙනාටම ඩාන්සිත් ආකාශයේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ආදරයෙන් මතක් කරනවා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා. ඉතින් වෙනද වගේම අද සුපුරුදු පරිදි දූල පුතාලා හැම දිනාටම වැදගත් වෙන පාඩමක් තමයි මම අද ගෙනාවේ. ශාන්ති කර්ම ගායනා. ශාන්ති කර්ම ගායනා යටතේ කඩතොරා කවි සහ ග්‍රහපන්ති කවි කොහොමද ගායනා කෙරෙන්නේ, පසුබිම ඉතිහාසය කොයි විදිහටද සිද්ධ වෙලා තියෙන සහ චිත්‍රූප ගැන අපි අද මේ පාඩමෙන් කතා කරමු. මොනවද මේ ශාන්ති කර්ම ගායනා කියලා කියන්නේ? ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ශාන්ති කර්මවල විදුවේ පුතේ ගම්මඩු තොයිල් බලියාග ආදීදී බෙර වාදනය සහ නර්තනයත් සමගම ගායනා කරනු ලබන සුවිශේෂී කවි සහ යාතිකා ස්තෝත්‍ර සමූහයකට තමයි ශාන්ති කර්ම ගායනා කියලා කියන්නේ. ශාන්ති කර්ම ගායනාවලදී පුතේ ප්‍රධාන අරමුණ වෙන්නේ ආතුරයාගේ රෝගියාගේ ලෙඩ දුක් සහ ග්‍රහාපල දුරු කිරීම, දෙවියන්ට සහ යක්ෂයන්ට පූජා භූමියට පැමිණෙන ලෙස ආරාධනා කිරීමත්, මුළු ගමටම රටටම සෙත්පතා ආශිර්වාද කිරීමත් මෙන්න ශාන්ති කර්ම ගායනාවල ප්‍රධාන අරමුණු විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට ගායනා විලාසය සහ ස්වරූපය ගත්තාම තාල රිද්මය, නාද මාලාවන්, භාෂාව යන කොටස් තුනකට බෙදෙනවා. ඉතින් මේ තාල රිද්මය කියලා කියන්නේ ගායනා බෙර පදවලට තනිතිත දෙතිත ආදී තාලවලට අනුකූලව සකස් වීමයි. තාල රිද්මය කියලා කියන්නේ තනිතිතයි දෙතිතයි. නාද මාලාවන් ගත්තාම ශාන්ත රසය, භක්තිමත් මෙන්ම බියකරු හෝ හාස්‍යජනක රසයන් මතුවන පරිදි විවිධ නාද රාටාවලින් ගායනා කිරීමයි. භාෂාව ගත්තාම සිංහල කවිවලට අමතරව සංස්කෘත, දෙමළ සහ තෙලුගු භාෂාවේ ආభాෂයක් ලැබූ වචනද මෙහි අන්තර්ගත වෙනවා කියලා කියනවා. අපි දැන් බලමු පුතේ ප්‍රධාන ගායනා වර්ග මොනවද කියලා ශාන්ති කර්ම ගායනාවල. යාතිකා සහ කන්නලව් එක ගායනා විශේෂයක්. උත්පත්ති කවි තවත් ගායනා විශේෂයක්. සෙත් කවි සහ විශේෂිත කවි. යාතිකා සහ කනලව් කවි කියලා කියන්නේ දෙවියන්ට දුක් ගැනවිල අපේ තියෙන දුක් ගැනවිල කියමින් පිහිට පැතීම තමයි යාතිකා සහ කනලව් ගායනා වලින් සිද්ධ වෙන්නේ. උත්පත්ති කවි කියලා කියන්නේ යකුන්ගේ දෙවියන්ගේ හෝ පූජා භාණ්ඩවල ආරම්භය විස්තර කිරීම. උත්පත්ති කවි වලින් විස්තර කරනවා. සෙත් කවි කියලා කියන්නේ සෙත ශාන්ති උදා කර ගැනීමට ආතුරයාට රෝගියාට සුභාශීර්ෂාවාද ප්‍රාර්ථනා කිරීම. එතකොට විශේෂිත කවි කියලා කියනවා කඩතුරා කවි. සැරසිලි රෙදි ඉවත් කිරීමට සහ ග්‍රහපන්ති කවි අපල උපද්‍රව දුරු කිරීමට වැනි සුවිශේෂී අවස්ථාගත කවි කියලා කියනවා. ඉතින් පුතේ මෙම ගායනා රටා උඩරට, පහත රට සහ සබරගම යන ප්‍රධාන සම්ප්‍රදායන් තුනට අනුව ශබ්ද උච්චාරණය සහ රිද්මයෙන් එකිනෙකට වෙනස් වෙනවා කියලා ශාන්ති කර්ම ගායනාවලදී කියනවා. ඉතින් දුවේ පුතේ මම මුලදීම කිව්වනේ ශාන්ති කර්ම ගායනාවලදී අද මම කඩතුරා කවි සහ ග්‍රහපන්ති කවි ගායනා ගැන කතා කරන්න කියලා. ඉතින් අද අපි බලමු කඩතුරා කවි කියලා කියන්නේ මොනවද කියලා. කඩතුරා කවි කියලා කියන්නේ උඩරට, පහත රට හා සබරගමු යන තුන් සම්ප්‍රදායම ශාන්ති කර්මවලදී පූජා මණ්ඩප හා රංග සැරසිලි වසා ඇති සුදු රෙද්දට තමයි අපි කඩතුරාව කියලා කියන්නේ. ඒ ඉවත් කිරීමට පෙර මෙම කවි ගායනා කරනු ලබනවායි කියලා කියනවා. ඉතින් මේ කඩතුරා කවිවල ප්‍රධාන අරමුණ වන්නේ මණ්ඩප තුල ඇති දේව රූප, බලි රූප හෝ පූජා වස්තුන් ආතුරයාට, ඒ කියන්නේ රෝගියාට සහ සභාගත පිරිසට ප්‍රදර්ශනය කිරීමට පෙර එහි ඇති දොස් දුරු කිරීම තමයි කඩතුරා කවිවල ප්‍රධාන අරමුණ වන්නේ. ප්‍රධාන ලක්ෂණ විදිහට අපිට ගන්න පුළුවන් බෞද්ධ ආගමික මුහුණුවරක් ගන්න අතර මෙම කවි බෙහෙවින්ම ශාන්ත රූපයකින් සහ විවිධ නාදමාලාවට අනුව ගායනා කරනවා කියලා කඩතුරා කවිවල කියනවා. අපි දැන් බලමු දුවේ පුතේ කඩතුරා කවියක කොටසක් ගායනා කරලා. කඩතුරා කවිය යන්නේ මාත්‍රා 3 තනිතිතට. ඒ කියන්නේ මැදුම් තනිතිතට. සිහින් සීනිදු සලුව පැලද විත්තුන් මාරාගන වහන්ස නුඹ අප අත හැර
මන්ද මාන ඕන අහංකාර ඒ මාරගන දැක්කේ බුදු ගුණ මිහින්තලා ධාතු බලෙන් කඩතිර හරිමින ඔය නාදමාලාවට තමයි කඩතුරා කවි ගායනා කරන්නේ. අපි දැන් බලමු දුවේ පුතේ ග්‍රහපන්ති කවි ගායනා ගැන. ග්‍රහපන්ති කවි කියලා කියන්නේ ලෙඩ දුක් සහ අපල උපද්‍රව්‍ය දුරු කර ගැනීම සඳහාම පවත්වනු ලබන බලි යාග ශාන්ති කර්මයේදී ගැයෙන සුවිශේෂී කවි වර්ගයක්. ඉතින් මේ ග්‍රහපන්ති කවි පැවැත්වීමේ අරමුණ විදිහට ගන්න පුළුවන් අපිට නවග්‍රහයන්ගෙන් හිරුස්සන්දු අඟහරු යන නවග්‍රහයන්ගෙන් සිදුවන අපල උපද්‍රව්‍ය වස්දොස් දුරු කර ගැනීම, ලෙඩ දුක් දුරු කර ගැනීම, සිත සැලසීම ප්‍රධාන වශයෙන් හිරු දෙවියෝ සූර්යයා සහ සඳු චන්ද්‍ර දෙවිවරුන් වෙනුවෙන් මේවා ගායනා කරනවායි කියලා කියනවා. ඉතින් ප්‍රධාන ලක්ෂණ විදිහට ග්‍රහපන්ති කවිවල අපිට ගන්න පුළුවන් හිරු දෙවියන් වෙනුවෙන් සූර්යයා වෙනුවෙන් ගායන ග්‍රහපන්ති කවි මද්ද ලයෙන් සහ මහ තනිතිත තාල රූපයට අනුව ගායනා කරනවායි කියලා. ප්‍රසිද්ධ කවි පදපේලියක් වන ඉන්ද්‍රදිසාවට මුල් විමානට හිරු දෙවිය අධිපති වන්නේ කවිපද මාලාව අපි දැන් ගායනා කරලා බලමු. ඉන්ද්‍රදිශාවට මුල් විමානට හිරු දෙවිය අධිපති වන්නේ රන් සිරි වාසගෙන සුරත ධාරාගෙන තුරගේ කෝපිට වැඩ ඉන්නේ ඇතියාම් රෝදුක් දුරර දමානිති චිරාත් කාලක් වැජ බෙන්නේ ඉන්ද්‍රදිශාවෙන් හිරු දෙවි වැඩලා ග්‍රහමේ දොස දුර ලන්නේ. ඉතින් දුවේ පුතේ ඔය නාදමාලාවට අනුව තමයි කඩතුරා කවි සහ ග්‍රහපන්ති කවි ගායනා කෙරෙන්නේ. ඉතින් අද ශාන්තිකර්ම ගායනා පාඩම ඔයාලා හැමෝටම වැදගත් වුණා කියලා හිතනවා නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ පාඩම ෂෙයා කරන්න. තවත් වැදගත් පාඩම් දුවේ පුතේ ඔයාලා හැමෝටම ඕනි නම් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න මට මේ පාඩම ඕමනයි කියලා සහ ගායනා කරලා පෙන්වන්න ඕමනා නම් ගායනාත් දාගෙන යන්න ගායනා මොන වගේ ගායනාද ඕනි කියලා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න. මම මේ පාඩම ඔයාලා හැමෝටම ගේන්නම්. ඉතින් නිරතුරුවම සම්බන්ධ වී සිටින ඩාන්සිත් ආකාශී සමුගන්නවා මෙතනින්. ඔයාලා හැමෝටම සුබ දවසක්.